කොහොමද ළමයිනේ ගොඩාක් කාලෙකින් මම මේ අද වීඩියෝ එකක් දාන්නේ. දැන් මේ නිවුස් බලලා දාන්නේ. රට ඇවිල්ලා ගෑනු දුක් විඳලා හම්බ කර වටේ ඉන්න ආමි කාර්යොන්ටයි පොලිස් කාර්යොන්ටයි නේවි කාර්යොන්ටයි සල්ලි දාන්න එපා කියලා කියනවා. තොපි ආදරේ කියලා හිත උන්ට සල්ලි දාලා උඹලා ලංකාවට එනකොට බාර ගන්නවයි කියලා උඹලා ලංකාවට ඇවිල්ලා එයාපෝට් එකෙන් ගෙදර යන්න නැතුව හොටෙල් ගානේ මිනිසුත් එක්ක ගිහිල්ලා ගියපු එක්කෙකුට වෙලා තියෙන දෙයක් නේද? තඹුත්තේගම් පැත්තේ කියා මේ පොලිස් කාර්යයක් නෑ ආමි කාර්යයක් යාලු කරගෙන ඌත් එක්ක හොටෙල් වල läගලා ඉඳලා ඌ මේකිට බොන්න දීලා මේවා කරලා ඒකීගේ සල්ලි රත්තරන් බඩුයි සේරම අරගෙන පැනලා ගිහිල්ලා මේ වගේ වේසියොන්ට හොඳම වැඩේ මං කියන්නේ මොකද තමන් අවුරුදු දෙකමාරක් මෙහෙ දුක් විඳලා හම්බ කර තමන්ගේ දරුවෝයි මිනිස්සුයි අම්මලා තාත්තලා සහෝදරයෝ ලංකාවේ ගෙදර ඉද්දින් හොර මිනිසුත් එක්ක හොටෙල් ගානේ läග්ගලා බුදියගෙන ගෙදර යන්න ඉන්න වේසියොන්ට හොඳම පාඩම මේක. දැන් අන්තිමට ඒකිට මොකද උනේ? ඒකි පොලිසිය ගිහලා ඇන්ටිද මොන ඇන්ටිය දැම්මත් වැඩක්ද? තමන්ගේ චරිතය ඝාතනය වෙලා ඉවරයි නේද? යකෝ තොපිට කොච්චර කියනවද නේවි එකේ පොලිසිය ආමිකාරයෝ ආමිකාරෝ මේ හැමෝම උඹලට ආදරේ නෑ. උන්ට ඉන්නවා යකෝ ගෙදර ගෑනු දරුවෝ. උඹලව රවට්ටගෙන උන් කැම්ප් එකේනේ උන්නේ. උන්ට වෙන කරන්න වැඩ නෑ. උන්ගේ ඇතේ ෆෝන් 2 3 තියෙනවා. උඹත් එක්ක තව එකක් තව ගෑණියෙක් එක්ක තව වටේම ගෑනු හුරතල් කර අනේ ආදරෙන් කෑවද සුදු පැටියෝ මැනික කිව්වම පළු වේසියෝ ලංකාවට ගිහිල්ලා තමන්ගේ දරුවෝ මිනිස්සු ගාවට තමන්ගේ ගෙදරට යන්න නැතුව හොර මිනිසුත් එක්ක හොටෙල් ගාලෙන් ලගින්න ගියපුන්ට හොඳ වැඩි. තොපි කොච්චර කිව්වත් හැදෙන්නේ තොපි කොච්චර කිව්වත් හැදෙන්නේ තොපි අමුතුම ලෝකෙක දැන් ඉන්නේ. ඇයි තොපිට ඉතින් මේ රටවල් වලට ආපුවම ළමයින්ගේ ප්‍රශ්න නැහැ, මිනිහාගේ ප්‍රශ්න නැහැ. තොපි මෙහි වැඩ කර ෆෝන් එකේ මම නිතරම දකිනවා. මේ ලයිව් නැගගෙන මොම් මේ ලයිව් නිදගෙන වැඩ. මුන් ලයිව් දාගෙන වැඩ. පැය 24න් බැලුවොත් මුන් ලයිව් වල මුන්ට වෙන වැඩ නැහෙනි. මුන් වැඩ කරන ඕන මූඩ් දානවා ගෙදර මේක ඉතින් ඇයි අරක බූටු කනේ ගහගෙන බූටූත් එක කනේ ගහගෙන ඉතින් ෆෝන් එකේ මේවා කරගෙන වීඩියෝ කට් කරගෙන මුන් ඉතින් ලව් කුණුහාරප කියාගෙන යකෝ අද ඔන්ලයින් එකට ඇවිල්ලා බලපල්ලා තොපි කියන දේවල් උඹලා හිතන්නේ උඹලා ওই 4-5 දෙනා විතර දින්නේ කියලා. කී දෙනෙක් ඕව අහනවද තොපි කියන පට්ට කුණුහාරප තොපි මේ 18 මේ 15 කෙල්ලොද 20 කෙල්ලොද නෑ තොපි බැඳලා දරුවෝ ඉන්න අම්මලා තොපි නටලා මෙහෙට ඇවිල්ලා යකෝ තොපි හිතන්නේ තොපිට මේ ෆෝන් එක හම්බුනහම අනේ තොපි හරි නිදහස් අනේ අපිට හොඳ සැප තියෙන්නේ මෙහෙ යකෝ තොපිට ආදරේ නෑ ඒක දැනගනින්න තොපිට කවදා හරි ඉන්නේ තොපේ දරුවෝයි මිනිහෝයි තමන්ගේ සහෝදර සහෝදරියුණු විතරයි අම්මා තාත්තා විතරයි උන්ට පිටුපාන්න එපා ඔය කොහෙවත් නැති මිනිස්සු තොපියෝ ගෙදරට එක්කන් යන්නේ තොපියෝ ඔය ලස්සනට තොපියෝ තියෙන සල්ලි වලට තමයි ඔය තොපි ගාවට වෙලා ආදර බස් යොදාන්නේ තොපෙන් කීයක් හරි කඩා ගන්න නැතුව මේ තොපිට මේ කියන අනේ නෑ එයා එහෙම නෑ මෙයා මෙහෙම නෑ තොපි දන්නවද ඒක එයා එහෙම නෑ මෙහෙම නෑ කියලා උඹලා දන්නවද මේ මැදවච්චියේ එකියා කුමාරි කියලා මැදවච්චියේ එකියා කුමාරි කියලා ඒකිට කෙල්ලෝ 3 දෙනෙක් ඉන්නවා ලොකු කෙල්ල බැඳලා ලොකු කෙල්ලට දරුවෙකුත් ඉන්නවා එයාට දුවෙක් හම්බෙන්න තව පොඩි කෙල්ල එක වසරේ මේකේ අවුරුදු 1.5ක් මරුට හම්බ කරපුවා දීලා ලක්ෂ 13ක් මට අඬ කිව්වා උගේ දැන් නම් කරලා තියෙන්නේ කොහොමද දන්නවද ගෑණි මිනිහයි දෙන්න එකතු වෙලා මේ මගේ නංගි ආමියගේ ඇප්සන් එකේ හරිද මේ මගේ නංගි කිය නංගිගේ නමට දාන්න සල්ලි කියලා මූ නංගිගේ නමට තමයි සල්ලි ගෙන්නගෙන ගෙන්නගෙන මෙයාවිල ඔක්කොම වෙලා කොහොම හරි මේක දැනගෙන මටත් කතා කළා කොහොම මම දැන් ඉවල කතා කරලා බලනකොට මං නිකන් දන්නේ නැති විදිහට මම ලංකාවට ගිහලා ගත්තා මේකට කෝල් එකක් ගත්තා මම මේ නම්බරේ කාගේ මේක මගේ මහත්තයයි ඒතකොට මං කෝයා මේ මං ගාමන්ට යනවා කිව්වා ඔයා කවුද මං කෝ නෑ මට මේ වැරදිලා මේ නම්බරේ ආවේ කියලා මං විස්තර දැනගෙන මම කිව්වා ඊට පස්සේ මේක මෙයා කළා පොලිසියට ගිහිල්ලා මේවා කරලි වෙලා මම කරා අන්තිමට ඒකට සල්ලිත් නෑ දැන් ඒක ඔක්කොම બ્લોක් කරලා ඒ මදිවට මේ ළඟදී ආයි මාරු වෙලා මේ ගෙදර බාපට සල්ලි දාන්න දුන්නාම ඒක ඉන්න ගෙදර බාපට සල්ලි දාන්න දුන්නාම ඒ බාබා දාලා තියෙන්නේ අර පරණම්ට ඇයි මේක දීලා තියෙන්නේ බාමට කවුද දන්නවද දවසින්දා මේ උට මේකිට හම්බෙච්ච දවසේ ඉඳන් දීලා තියෙන මේ ඩිනාර් 120ම දීලා මේ මගේ මිනිහා ගගා මිනිහට දාන්න කියලා තමයි දීලා. ඉතින් බාබට ගෙදරට දාන්න කියලා දුන්නහම බාබා අර පරණ එකටම දාලා. ඒ සල්ලි ගිහින් තියෙන්නේ අරුන්ට.
ගෙදරට නෑ. ඉතින් මෙන්න ඔය වගේ ගොන් තකතිරු වැඩ කරන්න එපා යකුනේ තොපි. අනික තොපි මේ වටේ ඉන්න මිනිස්සුන්ව මොකටද බං පෝෂණය කරන්නේ? තොපිට ඔය ආදරෙන් සුදු පැටියෝ වස්තුවේ කොහම තොපිට මොකද ඔය වෙන්නේ? ඈ උඹලාගේ මානසික තත්ත්වය දන්නවා. නොදැන නෙවෙයි ගයක් ඇතුලේ හිර වෙලා වැඩ කරනකොට කවුරු හරි ආදරෙන් කතා කරනකොට මෙයන්. ඒ උනාට එක සීමාවකට තියාගන්න. උඹලා සල්ලි දාන්න උනුත් එක්ක හෝටල් වලට යන්න ලංකාවට මම මේ දිනේට එනවා කියලා උන් ඔයා පෝට් එකට ගෙන්නගෙන හෝටල් වලට යන්න ඕව තියාගන්න එපා යකුනේ. උඹලා දන්නවද? ෆෝන් එකෙන් කී දෙනෙක් රවට්ටගෙන අද වෙනවද? මේ ෆෝන් එක කියන්නේ මේ TikTok කියන්නේ මහ විනාශයක්. මේ TikTok ජාලාව කියන්නේ මහ විනාශයක්. උඹලා දන්නවද උඹලා විතර නෙවෙයි 10 15 මේ රස්සාවක් වශයෙන් මේක කරන්නේ ගෑනුන්ව රවට්ටගෙන ගෑනුන්ව හොරතල් කර එක ෆෝන් එක තියන ෆෝන් දෙක තුනවල් තියාගෙන උඹලව රවට්ට මේවා කරන්නේ. අනික බැඳලා මේ නාකි හැත්ත බැඳලා උන්ට දරුවෝ ඉන්නවා. ගෙදර ගෑනු ඉන්න උන්ට ගෙදර ගියම හොර පූසා වගේ. අම්මේ 10ට ගණන් කරන්න බෑ. හරියට අම්මේ උපාසික සිල් අරගෙන කැම්ප් එකේ ඉඳලා පොලිසියේ ඉඳලා සිල් අරගෙන උන් ගෙදර ගිහින් ඉන්නේ. දන්නවද ඒ වගේ තරන්නේ මේ නිකන් ඉන්නුනුත් එහෙම දැන් කොල්ලොත් කරන්නේ මොකද මේ රටේ ඉන්න අක්කලා ඇන්ටිලා වල්ලගෙන සුදු පනේ ගාගෙන සින්දුවක් කියාගෙන ලයිව් එකට නැගෙන යකරන ඔන්න කොහේ හරි කෑල්ලක් අල්ලගෙන අන්න හරි. ඉතින් ඊට පස්සේ එයා මගේ සුදු මහත්තයා. එයා මගේ සුදු බොරුවට මේ දාගෙන නටාගෙන ඇයි සල්ලි කරාගෙන. උඹලා ඔබ බාර ගන්නවද යක්කුනේ? තොපිට මොලයක් කියලා නැද්ද? තොපි මෙහෙ දුක් ඉඳලා නේද මේ සල්ලි හම්බ කරන්නේ. සමහරක් මෙහිමයි. තනියෙන් ගෙදරක ඉන්න කෙනෙකුට මේ වගේ ෆෝන් වල ඇවිල්ලා නටන්න ඇත්තටම වෙලාවක් නැහැ. ඇත්තටම වෙලාවක් නැහැ. මේ ගෙවල් වල දෙන්න තුනේ ඇයි අනේ නෑ මූ ගෙදර කට්ටිය හොයන්නේ කිසි ප්‍රශ්නයක් නෑ. අර කනේ ගහගෙන ආලව් කර මෙයා යකෝ තොපි දරුවන්ට කතා කරනවද ගෙදර? තොපි මිනිහට කතා කරනවද නෑ? අන්න මේ මොකෙක් හරි කෑවද බිව්වද සුදු කියලා ඇහුවහම උඹලා එතනට යනවා. එතකොට උඹලට අර ගෙදර දරුවොත් අමතකයි. මිනිස්සු තම හැමෝම නෙවෙයි හොඳ අයත් ඉන්නවා. හොඳ අයත් ඉන්නවා මමත් රටක වැඩ කරන්නේ. ඇයි බම් මේ වගේ ගොන් වැඩ කරන්නේ? බලපන් අද දැන් මේ හවස ගිය නිවුස් එකට වෙලා තියෙන දේ. මේ හවස ගිය නිවුස් එකට උඹලට ඇහෙනවද? ඇයි මෙහිම උඹලා හැසිරෙන්න එපා බම් මෙහිම. උඹලා මේ වගේ බලු තාලෙට හැසිරෙන්න එපා බම්. චික් ලැජ්ජයි සිරිකිතයි බං. උඹලා හිතන්නේ මේවා උඹලා විතරක් බලනවා කියලාද නෑ. මේවා මුළු ලෝකෙට මේ අනම් රටවල් වල මැද පෙරදිග රටවල් වල ඉන්නවා කියන ගෑනුන්ව ගණන් ගන්න නෑ යකෝ. වේස බඩු කියලා ගණන්. ඇයි මේ වගේ වේසියෝ කරන දේවල් හින්දා දැන් බලන්න දාරකියක් ගිහිලා හෝටල් එකකට ගිහිලා ඌ දැන් දවස් දෙකක් තියාන උග්ග දැකලා ඌට ඒකිට හොඳට පොණ්ඩ දීලා මේකේ සල්ලි රත්තරන් බඩු මුට්ටු ඔක්කොම අරගෙන පැනලා ගිහිල්ලා දැන් මේකේ පොලිසිය ගිහිල්ලා ගෙදරට යන්න පුළුවන්ද තොට යකෝ ඈ තොටේ යන්න පුළුවන්ද ගෙදරට මම ඔය දාලා තියෙන පෝස්ට් එක තොපිට ගෙදරට යන්න පුළුවන්ද තොපිට මූණ දෙන්න පුළුවන්ද ගමට මූණ දෙන්න ඇයි උඹලා මේ රටේ ඉන්නේ උඹලට ඕව කරන්න ඕන ලංකාවෙ ඉඳගෙන කරපල ඵලයල්ල පාරවල් වල දැන් ඕන තරම් ඉන්නේ ඵලයල්ල උඹලා පොල් මේ ඵලයල්ල පොල්ට ඔච්චර මේකක් තියෙනවනේ යන්න ඕන ඈ යකෝ තමන් මේ රටට ආවහම තමන්ට ෆෝන් එකක් හම්බුණා අරක හම්බුණා මේක හම්බුණා කියලා තොපි මිකම්මි මියා වෙන්න එපා ඒක සීමාවක් ඇතුව මේවා කරපල්ලා වේසියෝ ගානට වැටෙන්න එපා අපේ රට නම්බුව ලංකාවේ ගෞරවය තියාගනින් කදාම කියන නම තියාගනින් උඹලා ඔය දන්නවද ඔය නිවුස් වල යන ඒවත් බලනවා කියලා දන්නවද උඹලා මේ උඹලට විතරක් මේ ලෝකේ TikTok කියලා නෑ කී දෙනෙක්ද ඇයි බං උඹලා මෙහෙම කරන්නේ පොඩි කොල්ලොන් අල්ලගෙන නටනවා බැඳලා ඉන්නු රටවල් වල ඉන්නුන් අල්ලගෙන නටනවා රටවල් වල නටනවා මොකද්ද බං මේ කරන්නේ උඹලා මොනවද මේ කරන්නේ ඇයි බං උඹලට ලැජ්ජාවක් කියන දෙයක් නැද්ද උඹලට ලැජ්ජාවක් උඹලා ওই පණ වගේ සුදු මහත්තයා සුදු පැටිය රත්තරන් මගේ කියන උන් එක එකක් නෑ යකෝ තොපි ගාව ඒක දැනගන්නලා තොපි ගාව එක එකක් නෑ අන්තිමට තොපේ පොත්ත සුදටයි තොපේ සල්ලි වලටයි ඕන තරම් මිනිස්සු ඉන්නවා උඹලා ඉඳ පළඟු වැලි හැන්දිරියක් වගේ අර කුලී වැඩ කරගෙන දුක් විඳගෙන ලංකාවේ විදින් තොපිට කොම් බැලුවද කරාද ඔය එකක සුදු පැටියෝ කියලා උඹලා ගැන හොයලා බලනවද නෑ උඹලාගේ ඔය සල්ලි කරා ගන්න ඔය වැඩේ කරන්නේ සල්ලි ගන්න මේ මොලයක් තියෙන දෙයක් අරගෙන කල්පනා කරලා බලපියම් තොපි ඔය ෆෝන් වල නටා ගහන්න එපා බං අනුන්ගේ මිනිස්සුන්ව මේවා කරගෙන තොපි තවත් ගෑණියෙකුට තමයි මේ දුක දෙන්නේ තොපි තවත් මිනිහෙක් අල්ල ගන්නවා කියන්නේ ඒ ගෙදර ගෑනට දුකක් තමයි තොපි දෙන්නේ තොපි ගෑනුනේ දුඹලට මේ ආත්මේ නැත්තම් මැරෙන්න මොහොතකට හරි තියලා ඔය සාප වෙනවා බා උඹලට විට්ටේ ධම්ම කර්ම කියන්නේ උඹලට මේ ආත්මෙම ඕවා පරිස්සම් දෙනවා. අන්න ඒක දැනගනින්න.